අයිබෝන් ලංකාවේ විපක්ෂය දැන් මෙච්චර කාලයක් අවුරුදු 1මාරක් විතර තිස්සේ මේ දෙකකුත් වෙන්න ඇවිල්ලා මේ වෙනකන් උත්සාහ කරා එක එක කෙලින රණ්ඩ ආණ්ඩුවට විරුද්ධව. හැබැයි මොන ප්‍රශ්නය ආවත් ආණ්ඩුව ගානට තියෙන තුරුම්පු ටික පාවිච්චි කරලා විපක්ෂයට හොම්බෙන් යන්න පහර දෙනවා. ඒක නිසා විපක්ෂයට ඇත්තටම ආණ්ඩුවට ප්‍රබල බලවේගයක් වෙලා විපක්ෂයට බැරි වුණා තාමත් ආණ්ඩුවට ගැටලුවක් ඇති කරන්න. ඒක හින්දා විපක්ෂය උත්සාහ කරා විවිධාකාරයේ උපක්‍රම පාවිච්චි කරන්න. ඒකෙදි ඔවුන් මේ මෑත කාලීනව පාවිච්චි කරපු උපක්‍රමය තමයි අර යාපනයේ ගිහිල්ලා කණ්ඩායමක් සිල් ගන්න දාලා කරපු විකාරේ තිස්ස විහාරයත් එක්ක. ඒ වගේම නැගෙනහිර පන්සලක් අල්ලගෙන අර කාගේද ජූස් බාර් එකක් මූලික කරගෙන හාමුදුරු ගොල්ල සෙට් එකක් ගිහිල්ලා පිස්සුවක් කෙල්ල කරපු නර්තනේ මතක ඇති. මේ වගේ දේවල් වලින් ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කරලා හරි ජන සමාජය තුළ රාජ්‍ය අපකීර්තියක් ඇති කරන්න මේ විපක්ෂය උත්සාහ කළා. හැබැයි ඒක සාර්ථක වුණේ නම් නැහැ. ඒ සාර්ථක නොවිච්ච තැන කරගන්නම දෙයක් නැති තැන තමයි දැන් මේ විපක්ෂය ඉන්නේ. දැන් නඩු කටයුතු ටික හරියට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අලුතෙන් තව අධිකරණ කිහිපයක් ස්ථාපිත කරමින් තියෙනවා. ඒ වගේම ඔය දැන් 2029 2035 ජනාධිපති කියලා හිතාගෙන සිහිනමවන පුංචි කුමාරයා වෙච්ච නාමල් රාජපක්ෂ හෙට හිරේයයිද අනිද්දා හිරේයයිද අද හිරේයයිද කියලා දන්නේ නැතුව තමයි ඉන්නේ. ඒ වගේම ඔය එයාබස් ගනුදෙනු වගේ ගනුදෙනු දැන් ඔප්පු වෙමින් පවතිනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්න කාලේ කොහොමද ගැහීම් කරේ කියලා. කොහොමද ගැහුවේ සල්ලි කඩාකප්පල්කාරී විදියට සල්ලි කොහොමද ගැහුවේ කියලා. දැන් ඔප්පු වෙමින් පවතිනවා. ඒවලට සාක්ෂි ඉදිරිපත් වෙමින් පවතිනවා. ඒවලට දායක වෙච්ච මිනිස්සු දැන් රජයේ සාක්ෂිකරුවෝ වෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් එහෙම තත්වයක් උඩ ගොඩාක් දෙනෙක්ට විපක්ෂයේ දැන් ඔය ඉන්න පාර්ලිමේන්තුව අස්සේ ඉන්නුනුත් එළියේ ඉන්නුනුත් ගොඩාක් දෙනෙක්ට සිද්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී ඔවුන්ට මොකක්ද නීතියෙන් සිද්ධ වෙන්නේ කියන කාරණාවවත් හරියට අවබෝධයක් නැතුව බයෙන් තක්බීර් වෙලා ඉන්න. එහෙම තත්වයක් මත ඔවුන් කණ්ඩායම පසුගිය දවස්වල තනින් තැන සාකච්ඡා පැවැත්වුවා. රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු යන්න ඉස්සෙල්ලත් මට මතකයි සාකච්ඡාවට කිහිපයක් රනිල් වික්‍රමසිංහගේ ගෙදරත් පවත්වන්නට කටයුතු සංවිධානය කරලා තිබුණා. ඒ වගේම සිරිකොත අස්සෙත් විවිධ සාකච්ඡා පැවැත්වුවා. මොකද මේ හැමෝම විවිධ අවස්ථාවලදී මේ ස්වභාවික විපත්වලදීත් මේ කණ්ඩායම උත්සාහ කළේ ආයෙත් මේ රටේ මිනිස්සු අතෘප්තිමත් වෙයි. මිනිසුන්ගේ අතෘප්තිය වැඩි කරෝතින් අපිට මේ ආණ්ඩුව නිකම්ම ගන්න පුළුවන් වගේ සිහිනමවාගෙන මේ විපක්ෂයේ කටයුතු කිරීම. එතකොට විපක්ෂයේ බලාපොරොත්තු වුණා දිත්වා සුලිකුණාටු ආපු වෙලාවෙත් කොහොම හරි මේ ආණ්ඩුව ගෙදර යවන්න ඔවුන්ට පොටක් පෑදේවි කියලා. හැබැයි ඒක උනේ නෑනි. අපි සරලව ගත්තොත් විපක්ෂයේ බලාපොරොත්තු වෙච්ච ඒ කුරුරු අවස්ථා කිසිවක් විපක්ෂයට උදා කරගන්න බැරි වුණා. එහෙම තත්වයක් උඩ දැන් නොසිතූ වෙලාවක ජාත්‍යන්තරය ඇවිලිලා තියෙනවා. ඉරානය ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර යුද්ධයක් ක්‍රියාත්මක වෙනවා. මේ දින කිහිපය තුළ යුද්ධය ක්‍රියාත්මක නොවුනත් ඒක ඉදිරියට කොයි විදිහට කන්ටිනියු වේද කියන කාරණාව පිළිබඳව ගැටලුවක් තියෙනවා. මුළු ලෝකෙම තෙල් මිල සම්බන්ධ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. තෙල් ප්‍රවාහන නතර වෙලා තියෙනවා. හෝමුස් සමුද්‍ර සංධිය වහලා දාලා තියෙනවා. තෙල් ප්‍රවාහනය කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් උඩ රටවල් තෙල් අර්බුදය නිසා තෙල් මිල ඉහළ දාලා තියෙනවා. තෙල් මිල ඉහළ දැමීම ගෝඨාභයගේ කාලේ 2022 වගේ වෙනකොටත් සිද්ධ වෙලා අන්තිමට 2022 දී ගෝඨාභයට ගෙදර යන්න උනා වගේ තෙල් මිල මේ සැරෙත් ඉහළ ගිය නිසා මේ ආණ්ඩුවටත් ගෙදර යන්න වෙයි කියලා මේ විපක්ෂය බලාගෙන හිටියා. හැබැයි එදා ආණ්ඩුවට ගෙදර යන්න උනාට මේ ආණ්ඩුවට ගෙදර යන්න උනේ නැහැ. හේතුව අද ජනතාව අවබෝධයෙන් තේරුම් අරන් තියෙනවා මේ වර්තමාන තත්ත්වෙට මේ ආණ්ඩුව වග කියන්න ඕනේ නැහැයි කියන කාරණාව. සහ තෙල් මිල 100කින් 200කින් ඉහළ දාන්න අවශ්‍යතාවය තියෙද්දිත් ආණ්ඩුව යම් පාඩුවක් දරාගෙන ආණ්ඩුව ඒ පාඩුව දරාගෙන මහ ජනතාවට යම් ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දැමීම පිළිබඳවත් අර මිනිසුන් තෘප්තිමත් කිරීමට මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. අතෘප්තිමත් මිනිහා කොයි වෙලාවෙත් අතෘප්තිමත්. හැබැයි මිනිස්සු අවබෝධයෙන් කටයුතු කරනවා නම් මිනිස්සු තෘප්තිමත්ව මේ වර්තමාන තත්ත්වයේ තීරුම් අරගෙන කටයුතු කරනවා නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි විපක්ෂයේ මොනවා කරත් අතෘප්තිමත්නේ.
කොහොම කරත් අකමැතිනේ, කොහොම කරත් සතුටක් නැහැනේ. ඉතින් ඒ විපක්ෂය දැන් මේ වගේ ජාත්‍යන්තර අර්බුදයක් ඇතුළේ Tamanට කිසි දෙයක් කරගන්න බැරි වෙච්ච සුන්බුන් විපක්ෂය දැන් කරලා තියෙන්නේ ජාත්‍යන්තරයට කේලම් කියන්න පාරක් හොයාගන්න. අපි දැක්කා දීර්ඝ ලිපියක් සඳහන් කරලා ලියලා මේගොල්ලෝ අත්සන් කරලා යවලා තිනවා ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට. ලංකාවේ රජය නිසා ලංකාවේ මිනිස්සු ලොකු අර්බුදයක ඉන්නේ. ඒ වගේම ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලංකාවේ නීතිඥවරුන් මහමග ඝාතනය වෙනවා. ලංකාවේ මිනිස්සු පහුගිය අවුරුද්ද පුරාවටම 61ක් පමණ මහමග ඝාතනය වෙලා තියෙනවා වගේ කතන්දර නිර්මාණය කරලා දැන් ජාත්‍යන්තරයට කේලම් කියන්න පටන් ගන්න තියෙනවා. කවුද මේවා අත්සන් කරලා තියෙන්නේ? සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, පාටලී චම්පක රණවක, රනිල් වික්‍රමසිංහ, නිමල් සිරිපාල, ජී.එල්. පීරිස්, ජීවන් තොණ්ඩමන්, මනෝ ගණේෂන්, රවි කරුණානායක, දිලිත් ජයවීර, අනුරාධ ජයරත්න, සුගීශ්වර බණ්ඩාර, ප්‍රේමනාත් සී දොළවත්ත කියන මේ විපක්ෂයේ කණ්ඩායම් එකතු වෙලා තමයි මේ ජාත්‍යන්තර කේලම ජාත්‍යන්තරයට යවන්න කටයුතු කරලා තියෙන්නේ. දැන් මේකේ සරල වුන් කියලා තියෙන්නේ ගිනි අවිභාවිතයෙන් රට තුළ සිදුවන ඝාතන ඉහළ යාමත්, විනිසුරුවන් නීතිඥවරුන්ට ස්වාධීනව රාජකාරී කටයුතු කිරීමට අවස්ථාව නැතිවීමත්, ඔවුන් ඝාතනයට ලක්වීමත්, එවැගේම ජනතා අප්‍රසාදය, අතෘප්තිය මර්ධනය කිරීමට ත්‍රස්ත විරෝධී නීතිය ක්‍රියාත්මක කරන බවත් මේ කණ්ඩායම් සඳහන් කරලා තියෙනවා. එතකොට මෙච්චර කාලයක් ලංකාවේ මිනිස්සු පාරට බහැලා බඩගින්න ගැන කිව්වම මීට ඉස්සිල්ලා මොන පනත යටතේද මිනිසුන්ව මර්ධනය කරේ කියලා මිනිසුන්ට අමතක නම් කමක් නෑ මේවා ලිව්වට. හැබැයි අපිට අමතක නෑ. ඒ වගේම වුන් සඳහන් කරලා තියෙනවා මේ ලිපිය ඇස්සේ ලංකාවේ මාධ්‍ය ආයතන, මාධ්‍ය ප්‍රධානීන්, මාධ්‍යවේදීන්ට දැඩි අර්බුදකාරී තත්ත්වයක් තියෙන. උන්ගේ ජීවිත තර්ජනයක් වුන්ට තියෙනවා වගේ කතාවක්. කාගේ කාලෙද මාධ්‍යවේදීන් ඝාතනය වුනේ? කාගේ කාලෙද මාධ්‍යවේදීන් අතුරුදහන් වුනේ? කාගේ කාලෙද මාධ්‍යවේදීන්ට මහමග ප්‍රහාර එල්ල කරේ? කාගේ කාලෙද මාධ්‍යවේදීන් රට දාලා පිටරට ගිහිල්ලා ජීවත් වෙන්න කටයුතු කළේ? ආරක්ෂාව ඉල්ලුවේ. කාගේ කාලෙද මේවා සිද්ධ වුනේ? මේවා මිනිසුන්ට නම් අමතක නෑ. මිනිසු තෘප්තිමත්. මිනිසු මේ වර්තමාන තත්ත්වය අවබෝධයෙන් තෘප්තිමත්ව බලාගෙන ඉන්නවා. හැබැයි අර අතෘප්තිමත්ව ඉන්න විපක්ෂයට කර කියා ගන්න බැරි තැන දැන් බොරු නිර්මාණය කරලා බොරු ලිපි හදලා ජාත්‍යන්තර කේලම් කියන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම මේ ලිපිය යොමු කරලා තියෙන්නේ ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන කිහිපයකට. ඒ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සංගමය, ඒ වගේම ජාත්‍යන්තර නීති සංගමය, Human Rights Watch, ඒ වගේම තරුණ නීතිඥයන්ගේ ජාත්‍යන්තර සංගමය, ඒ වගේම තමයි මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මේලන ඇතුළු තවත් සංවිධාන ගණනාවකට මේ ජාත්‍යන්තර කේලම අත්සන් කරලා යවලා තියෙනවා. ඉතින් මේ දේවල් වලින් මේ විපක්ෂය මොනවා බලාපොරොත්තු වුණත් ඒවා උන්ට ඉෂ්ට සිද්ධ කරගන්න වෙන්නේ නැහැ. මොකද දැන් උදාහරණයකට ගත්තොත් මේ Human Rights Watch වැනි සංවිධාන මේ කවුරුත් ලියුමක් ඇරිය පරියට ඒවා ගණන් ගන්නේ නැහැ. ඒවා හරියට ඔප්පු වෙන්න ඕනේ. උදාහරණයකට මේ ආණ්ඩුව කාලේ මාධ්‍යවේදියෙක් පැහැරගත්තා හෝ ඝාතනය කරා හෝ ප්‍රහාර දුන්නා හෝ වගේ කාරණාවක් ඔප්පු වෙන්න ඕනේ. මේවා නිකන් මෙහෙම සිද්ධ වෙනවයි කියලා ලිව්වට වැඩක් නැහැ. ඒවා වාර්තා වෙලා තියෙන්න ඕනේ. අපි දකිනවා ලංකාවේ මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් ඔය රජයේ පවතින ප්‍රෙස් වලට ගිහිල්ලා ඉඳගෙන ප්‍රශ්න අහනවා. උන්ට ඕන දෙයක් අහන්න අවස්ථාවක් තිබෙනවා. මේ ඇමතිවරු බනින්නේ බැනලා එලවන්නේ මාධ්‍ය සාකච්ඡා මගින් නතර කරන්න. ඉතින් එහෙම තත්වයක් උඩ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ගැටලුවක් වර්තමානයේ නැහැ. ඉතින් මාධ්‍යවේදීන් හැටියට ඒක අපි දන්නවා. ගැටලු තියෙනවා. ආණ්ඩුව කිරීම සම්බන්ධව ගැටලු තියෙනවා. ඔවුන්ගේ පෙර ඔවුන් මිනිස්සුන්ට ලබා දුන්න සමහර පොරොන්දු මත. අපි ඒවා එකින් එක සංසන්දනය කරොත් ඒ කාලේ කියපු කතා මේ කාලේ ගැලපෙන්නේ නැති අවස්ථා ගණනාවක් තියෙනවා. හැබැයි එහෙම උණයි කියලා ආණ්ඩුවක් රාජ්‍ය පාලනය කරන ආණ්ඩුවක් ගෙදර යවන්න මේ කියන බොරු ප්‍රමාණවත් නැහැ. මේවා බොරු. මේවා ඇත්ත නෙමෙයි. මේ ලිපිය සම්පූර්ණ පච මල්ලක්. මේ පච මලු තමයි
එකතු වෙලා අත්සන් කරලා තියෙන්නේ. ඒ පචමලු ටික ලොකු පචමල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි පසුගිය අවුරුද්ද තුල මහමග ඝාතනය වෙච්ච ඝාතන 60ක් සම්බන්ධවත් මොවුන් සඳහන් කරලා තියෙනවා. වෙඩි තැබීම් 100ක් සම්බන්ධව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අර පසුගිය 13 වෙනිදා බත්තර මුල්ල අධිආරක්ෂිත කලාපයේ ඝාතනය වෙච්ච නීතිඥවරයා සහ බිරිඳගේ ඝාතනය සම්බන්ධිනුත් මේ ලිපියේදී සඳහන් කරලා තියෙනවා. එහිදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ සිදුවීමෙන් පස්සේ ලංකාවේ අධිකරණ පද්ධතිය කඩා වැටුණා කියලා. කවුද අධිකරණ පද්ධතිය කඩා වැටුවේ? නීතිඥවරුන් තීරණය කරා ඒ සිදුවෙච්ච සිදුවීම නිසා දවසක් අධිකරණ කටයුතු වලින් බැහැරව තමන්ගේ විරෝධය පළ කරන්න. හැබැයි ඔය කියන නීතිඥවරුන්ම තමයි ඉදිරියේදීත් මේ ඝාතනවලට සම්බන්ධ මේ ඝාතන කරපු මිනිස්සුන් වෙනුවෙනුත් පෙනී ඉන්නේ. මෙච්චර කාලයක් සිද්ධ වුණෙත් ඒක. එතකොට එහෙම නීතිඥවරුන්ට පුළුවන් ද රෙද්දක් ඇඳගෙන මේ වගේ වැඩවලට සහභාගී වෙන්න සම්බන්ධ වෙන්න. මේ රජයට චෝදනා එල්ල කරන්න. අනිත් කාරණේ තමයි මේ පසුගිය අවුරුදු දෙක විතරක් නෙමෙයි 2022 ඉඳන් ගත්තොත් 2022 ඉඳන් ගත්තත් වෙඩි තැබීම් 100ක් පමණ අවුරුද්දකට සිද්ධ වෙලා තියෙනවා. ඝාතන 60කට අධික ප්‍රමාණයක් 2022, 23, 24 වගේ කාලවල සිද්ධ වෙලා තියෙනවා. 25 දී සිද්ධ වෙලා තියෙනවා. 26 දී දැනට ඝාතන 9ක් පමණ සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ හැම අවුරුද්දකම ගත්තොත් මේ ලිපිය කියන විදිහට මේ ගිය අවුරුද්ද විතරක් සිද්ධ වෙච්ච ඝාතන නෙමෙයි. ඔය ඝාතන 60කට ආසන්න ප්‍රමාණයක් සහ 60කට වැඩි ප්‍රමාණයක් ඊට ඉස්සෙල් අවුරුදු වලත් මහමග පාතාල වෙඩි තැබීම් හරහා සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඇයි ඒ පිළිබඳව කතා නොකර ගිය අවුරුද්ද විතරක් මූලික කරගෙන මේ කතා කරන්නේ? දැන් කට්ටිය බයෙන් ඉන්නේ. හෙට හිරේ යන්න ඉන්න කට්ටියක් ඉන්නවනේ. මේගොල්ලෝ දන්නේ ඉදිරි සතිය ඔවුන්ට විරුද්ධව කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉදිරි සතියේදී කාට හිරේ යන්න වෙයිද කියලා මේ කණ්ඩායම දන්නේ නැහැ. හරි බයෙන් ඉන්නේ. Tamanට බලය නැති වෙයි කියලා බයෙන් ඉන්නේ. මේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂ බලයක් තියෙන හින්දානේ. මේ විපක්ෂ බලයත් නැති වෙයි. ඇතුළට යයි, බන්ධනාගාරගත වෙයි, හිරේට යයි. ජීවිතාන්තය දක්වා හිර දඬුවම් නියම වෙන්න පුළුවන් වගේ කාරණා ඔවුන්ගේ හිතවල තියෙනවා. දැන් අර ඉසිලක වගේ යාබස් කණු දෙනු වගේ දේවල් සිද්ධ වුණොත් ඒ පිළිබඳව කරුණු කාරණා හරියට ඔප්පු වුණොත් මේ කාටවත් එළිය ඉන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ සිද්ධ වෙන කාරණා සම්බන්ධයෙන් එක් පාර්ශව විවිධ අදහස් ප්‍රකාශ කරනවා. රනිල් වික්‍රමසිංහගේ පාර්ශවයෙන් දැන් තොරතුරු හොයාගෙන තියෙනවා කියලා තියෙනවා. සහායවා CID එකට ඒ අදාළ කරුණු සඳහා පිළිතුරු ලබා දීලා තියෙනවා කියලා තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ මේ නඩුව කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉදිරියේදී තත්ත්වය බරපතලයි. තත්ත්වය බරපතල නිසා මොවුන් දන්නවා විපක්ෂයක් නැත්තටම නැතිවෙමින් පවතිනවා කරපු තක්කඩි ක්‍රියාකාරකම් නිසා. හැබැයි මේ තක්කඩි තවදුරටත් මේ දේශපාලනය තුළ ඉන්න ඕනේ නිසා දැන් උත්සාහ කරන්නේ ජාත්‍යන්තරයට කේලම් කියලා බොරු කියලා ජාත්‍යන්තරයේ හරහා ලංකාවට යම් පීඩනයක් ලබා ගැනීමට උත්සාහ කිරීම. හරිද මේ වැඩ? දැන් අර සාටකකාරයෝ ජාත්‍යන්තර බලවේග කුමන්ත්‍රණ කිය නේද පහුගිය කාලවල කතා කරේ. දැන් උම්ම ජාත්‍යන්තරයට යන එක හරිද? ජාත්‍යන්තරයට බැනපු ඇමරිකානු කොඩි වලට බැනපු ජාත්‍යන්තර සංවිධාන වලට NGO කාරයෝ කියලා පොල් ගහපු ගල් ගහපු මිනිස්සු දැන් ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය බලාපොරොත්තු වෙනවා උන්ගේ දේශපාලනය රැක ගැනීම සඳහා. ඉතින් අපිට කියන්න තියෙන්නේ සරලව මේක උන්ම නිර්මාණය කරපු ඝාතන රැල්ලක්. මේක මේ වර්තමාන රජය නිර්මාණය කරපු ඝාතන රැල්ලක් නෙමෙයි. මොකද ඔය ඝාතන රැල්ලට සම්බන්ධ හැම ඝාතකයෙක්ම ඝාතනය වෙච්ච මිනිහෙක්ම ඔය පක්ෂවල සමාජිකයෝ, ඔය පක්ෂවලට උදව් කරපු මිනිස්සු, ඔය පක්ෂවල නායකයොත් එක්ක කුඩු බිස්නස් කරපු මිනිස්සු, ඔය පක්ෂවල නායකයොත් එක්ක සහ ඒ පක්ෂවල නායකයන් විසින් පත් කරපු පොලිසිවල හිටපු ලොක්කොත් එක්ක ඩීල් දාගෙන හිටපු පාතාල නායකයෝ. ඉතින් උන් කරන ඝාතන වලට රජයක් මේ අලුතෙන් පත් වෙච්ච රජයක් මොනවා කරන්නද? රජය සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන රජය නීතිය ක්‍රියාත්මක කරවීමේදී තාමත් ඉක්මනින් මේවා සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් වර්තමාන රජයට දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දීමට සිද්ධ වෙනවා. මොකද මේ කේලම් මේ බොරු
ඔහොම අපි හිතුවට එක තැනක නතර වෙන්නේ නැහැ. මේවා කොයි වෙලාවක හරි රජයට විරුද්ධව පත්තු වෙන්න ගන්නවා. මොකද අර ගල් 10ක් ගැහුවොත් එක ගලක් හරි වදින්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕනේ. මේ අපි හැමෝම ඉන්නේ වීදුරු ගෙවල් වල. මේ වීදුරු ගෙවල් ඉක්මනට බිඳිලා යන්න පුළුවන්. දේශපාලනය කියලා කියන්නේ දේශපාලන බලය කියලා කියන්නේ වීදුරු ගෙයක තියෙන බලයක්. ඇත්තටම ඕක එක ගල් පහරකින් ගල් පහරවල් 100කින් විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඒක කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. වර්තමාන රජයේ තේරුම් ගන්න ඕනේ දේ තමයි ඇදගෙන යන්නේ නැතුව නඩු ටික ඇදගෙන කල් ගන්නේ නැතුව ඉක්මනට මේ වලට සාධාරණයක් කරලා මේ විත්තිකාරයෝ කූඩුවලට නගලා උන්ට සදාකාලිකව නීතිය හමුවේ දඩුවම් කරා නම් මේ සෙල්ලම් හැම දෙයක්ම නතර වේවි. එහෙම නැත්නම් මුන් තව දුරටත් ජාත්‍යන්තරය අවුස්සලා ජාත්‍යන්තරයට බොරු කියලා ලංකාවේ මිනිස්සුන්ට බොරු ප්‍රචාර කරලා ලංකාවේ මිනිස්සුම අවුස්සලා මේ රට ලේවිලක් කරවන්න ඉඩ තියෙනවා. මේ රට ලේවිලක් කරවන්න ඉඩ තියෙනවා. මේක තමයි මේ කේලම් කියන උන්ගේ ගතිය, එන්සිනාලගේ ගතිය, දයාවතිලගේ ගතිය. ඔය ඕකේ ඉන්නේ සේරම දයාවතිලා එන්සිනාලා කට්ටියක්. ඉතින් උන් හැමෝටම අබිලින්ලා වගේ වැඩ කරන්න පුළුවන් වගේම අපිට පුළුවන් වෙන්න ඕනි බුද්ධිමත්ව වැඩ කරන්න. අපි රජයට කියන්නේ රජයේ ආයෙත් අපි මතක් කරලා කියනවා. අපිට අපි ආයෙ රජයට මතක් කරනවා. මේ රජයේ වැරදි අඩුපාඩු නැතුව නෙමෙයි. මේ රජයෙන් බලාපොරොත්තු වෙච්ච සමහර ක්‍රමවේදවල වෙනස්කම් මේ රජය ඇති කළේ නැහැ. නමුත් මේ රජය තාමත් අපි විශ්වාස කරනවා මේ දේශපාලන පරිවර්තනය හරියට කරાવી කියලා. මේ දේශපාලන පරිවර්තනය කරයි කියන බයට තමයි මේ කණ්ඩායම් මේ විදියට දඟලන්නේ. මොකද මේ දේශපාලන පරිවර්තනයේ ඉදිරි වසර 3 තුල 4 තුල හරියට සිද්ධ වුණොත් ආයෙත් බලයටපත් වෙන කිසිම රජයකට ගසා කෑම් කරන්න බෑ, මංකොල්ල කෑම් කරන්න බෑ, ඩීල් කරන්න බෑ, මුකුත් කරන්න බෑ. ඒ බයට තමයි දැන් මුම් මේ නටන්නේ. ඒ දේවල් ඉක්මනට නතර කරන්න මේ රජය ජාත්‍යන්තරය හරහා හරි ගෙදර යවන්න ඕනි කියලා හිතලා. ඒකනේ අර මේ ට්‍රම්ප් අවසන්න උත්සාහ කරත් පසුගිය දවස්වල අනුර කුමාර කරපු කතාවක් ඉලක්ක කරගෙන අර ඇමරිකාවේ ජෙට් යානා දෙකක් මත්තලට ගොඩ බාන්න ඉල්ලීමක් කරපු වෙලාවේ අනුර කුමාර ඒකට බැහැයි කිව්වා කියලා ට්‍රම්ප් විතරක් අවසන් හැදුවෙත් ඒකනේ. ඒ කියන්නේ කොහෙන් හරි මිසයිලයක් එල්ල කරගන්න ඉන්න රට ඇතුළට ඒකට ජාත්‍යන්තර මැදිහත් වීමක් ඕනෙමයි දැන් මුන්ට. ඉස්සර උගත් පාඩම් කොමිසම හරහා ජාත්‍යන්තර මැදිහත් වීම කරලා රටේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව හොයන්න යද්දී ඒ වලට ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා අඬපු උන් තමයි දැන් ජාත්‍යන්තර විමර්ශන ඉල්ලන්නේ වර්තමාන රජයේ ක්‍රියාකලාපය පිළිබඳව හොයලා බලන්න. උන්ට ලැජ්ජ නැහැ. මේවා වලට අප්පුඩි ගහන මේවා වලට ආසාවෙන් ඔල්වරසන් දෙන උන්ටත් ලැජ්ජ නැහැ. ඒකයි අපිට කියන්න තියෙන්නේ. විපක්ෂයට කොහොමත් ලැජ්ජ නැහැ. උන් බංකොලොත් අපි ගිහිල්ලා එන්නම්.